ආයුබෝවන්. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මේ ළඟදී මම ගිය විශේෂ ගමනක් ගැන. ඉතින් මීට කලින් ගොඩක් ලෙක්චර්ස් වලට ගිහින් තිබුණත් මට vlog එකක් කරන්න අවස්ථාවක් හම්බ වුණේ නැහැ. කොච්චර කාර්යබහුල වුණත් මම මේ යන ගමන ගැන වීඩියෝ එකක් කළේ ඔයාලත් එක්ක මේ අත්දැකීම බෙදා ගන්න හිතාගෙන. ඉතින් කලින් මම කීවා වගේ මම මේ යන්නේ රත්නපුර බලංගොඩ ප්‍රදේශයට. බලංගොඩ රන්දිලු හෝටලේ පවත්වන්නට නියමිත විශේෂිත වැඩසටහනකට. මේ වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ බලංගොඩ අධ්‍යාපන කලාප කාර්යාලය එක්ක එම ප්‍රදේශයේ පාසල් 10ක් නියෝජනය කරන පාසල් සිසුන් වෙනුවෙන් තමයි සංවිධානය කරලා තියෙන්නේ. දේශකවරුන් විදිහට බලංගොඩ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ චන්දන මහතා සහ ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ රත්නපුර විද්‍යාලයේ විදුහල්පතිතුමා සහභාගී වීමට නියමිතයි. ඉතින් මේ වැඩසටහනට ප්‍රධාන දේශකයා විදිහට තමයි මම සම්බන්ධ වෙන්නේ. බලංගොඩ ප්‍රදේශයේ 13 වන වසරට සමත් වෙලා පාසල හැර යාමට නියමිත දරුදරියන් පිරිසකට සංචාරක කර්මාන්තයේ ඇති රැකියා අවස්ථා සහ ඒ තුල චෙෆ් කෙනෙකුට තියෙන වටිනාකම කියලා දෙන්න. ඒ වගේම ඒ දරුවන්ට තමන්ගේ අනාගත ගමනේ සාර්ථකත්වය වෙනුවෙන් මොටිවේෂන් එකකුත් ලබා දෙන්න තමයි මම මේ යන්නේ. අපි පාන්දරම පිටත් උනේ උදේ 8 වෙනකොට රන්දිලු හෝටලයට යන්න බලාගෙන. කොහොම වුණත් පිටත් වුණ වෙලාවෙ ඉඳන් දිගටම වැහිබර කාලගුණේ. අපි උදේ 6:40 වගේ වෙනකොට රත්නපුර නගරයට ලං වුණා. වැහිබර කාලගුණයත් එක්ක ඉරෙලිය එනකොට හරිම ලස්සනයි. ඒ ලස්සන අපිට ගෙනාවේ අද දවස ගැන නැවුම් බලාපොරොත්තුව. බලාපොරොත්තු වුණ වෙලාවටම බලංගොඩ නගරයට ලං වුණ නිසා අපි පොඩි විවේකයක් ගන්න තීරණය කළා. වැස්සත් පායලා නිසා තේකකුත් බීලා පොඩි චැට් එකක් දාලා අපි ආයෙත් ගමන පිටත් වුණා. උදේ 9ට පොල්තෙල් පහන දැල්වලා වැඩසටහනේ සමාරම්භය සිද්ධ වුණේ මෙන්න මේ විදිහට. තමන්ගේ ගතසිත ඉස්කහක් කරගෙන ඉන්නේ. ඒ වගේ අවස්ථාවකදී මේ වගේ සංචාරකයෙකුට අපි නැවතත් ඔහුගේ පිටේ නාගරික වටේට සංචාරකයන් විදිහටම දෙන්න. ඔහුගේ මේ සිය දෙනාගේ මේ අවස්ථාවකදී වාසනාවන්ත ළමයි ඉවර වෙනවා. ඊළඟට ගම්මැසෙන් එදිනදා ජීවිතය ආහාර විසීම කොහෙන්ද කඩු සංචාරකයන්ට අත්විඳීම සලස්වනවා. අපිට වෙන්න පුළුවන්. නේද? අර තියෙන්නේ අර විහිළු වැඩසටහන කරන ඇනිස්බල් ඒ කොහොමද කියන්නේ? අයියට නැහැලට මේකට දාලා ඉන්නේ අන්න ඒ වගේ කතාවක් තමයි වෙන්නේ. හරිද? අර කෑම කියන විදිය ගිහම බලපන් මේ දෙක වෙයි. ජපාන අවුරුදු 17ට වඩා වැඩි වෙන්න ඕන. අවුරුදු 17 කොයිට ඉහළ සුසුකමක් තියෙන්න ඕනේ. අවුරුදු 17 තමයි අඩුම ඒජ් එක වෙන්නේ. කට් ඔෆ් ඒජ් එක වෙන්නේ. ඊට අමතරව ඒක මාස 3ක ෆුල් ටයිම් පාඨමාලාවක්. මේ මාස 3න් පස්සේ අපි මේ ළමයින්ව අවුරුද්දක ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකකට නැත්නම් ඉන්ටර්න්ෂිප් එකකට මොකද? රැකියාගත පුහුණුවකට දානවා. පැහැදිලි නේද? ඒතර මාස 3ක් පොඩි ස්කූල් එකේ තියරි සහ ප්‍රැක්ටිකල් කරාට පස්සේ රැකියාගත පුහුණුවකට හෝටල් එක තරු 5 හෝටල් වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, පිටරට යන්නත් පුළුවන්. අපි ඒකට උදව් කරනවා හෝටල් හොයලා දෙන්න. තනියම ඕනනම් ඇප්ලිකේෂන් දාලා යන්නත් පුළුවන්. වෙන්න පුළුවන් කියලා දෙනවා. එහෙම නැත්නම් හෝටල් හවුස් කීපින් කියලා ක්‍රාෆ්ට් ලෙවල් කෝස් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් මාස 3යි. රිසෙප්ෂන් කියන එක නම් අපි දැනට රත්නපුරේ කරන්නේ. මොකද ඉංග්‍රීසි භාෂාව ගොඩක් අඩු ළමයි නිසා මේකට එන්නේ. ඒක ටිකක් අමාරුයි කරන්න. නමුත් අනිත් තුන ක්‍රාෆ්ට් පාඨමාලාවන් රත්නපුරේ අපි සිද්ධ කරනවා O level දක්වා. ඉගෙන ගත්ත ළමයි. O level පාස් ළමයි නුත් වෙනවා. නමුත් අර O level දක්වා ඉගෙන ගත්ත ළමයින්ට තමයි මේ පාඨමාලාවන් අපි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව ඒක තමයි මේ 13 මාස ගැරන්ටිඩ් এডুকেෂන් ස්ටුඩන්ට්ස් නම් මේකේ ඉන්නවා. ලන්ච් ටයිම් එකේදී වැඩසටහනට සම්බන්ධ වුණ දරුදැරියන්ට ටේබල් මැනර්ස් කියලා දෙන්නත් අමතක කළේ නැහැ.
ඉතින් මගේ දේශනය තියෙන්නේ දිවාහාරයට පසුව නිසා දේශනයට කලින්ම දරුවන් සමග හොඳ සහයෝගීතාවයක් ගොඩනගා ගන්න මට පුළුවන් වුණා. කාල වේලාව ඉතාමත් වටින නිසා අපි සූදානම් වෙන්නේ මේ වැඩසටහනේ අවසාන දින වශයෙන් ප්‍රවීණ වෘත්තීය සුභවේදී ඊ.ඒ. මනෝජ දසුන් ඉදිරිසිංහ මහත්මයා විසින් සූදානම් වී සිටින මෙම සංචාරක ශාස්ත්‍රයට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සාර්ථක ව්‍යවසායයෙකු වීමට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා ව්‍යවසායකෙක් අතරම වටිනා මාතෘකාවක් අපි අනාගතයේදී බීකල යුත්තේ ව්‍යවසායකයෝ මේ වෙළඳපොළ තුළ ඉතින් රටට විදේශ විනිමය ලබා ගත යුතුයි. අපේ රට මම හිතන්නේ පුතාලා දෙන්න දන්නවා බක්කොලොත් මට්ටමට පත් රටක්. ඒ නිසා මේ ගොඩ දාන්න අනාගත නායකයෝ ඔයාලා. ඉතින් ඔයාලගේ ඒ ගමන සාර්ථක කරගන්න මූලික අවශ්‍යතා සඳහා ආදාළ ක්‍රියාදාරකයන් සමගින් ඔහු මේ අවස්ථාවේදී සූදානම් සිටිනවා. ඉතින් සියලු දෙනාම ඔහුට හොඳ අත්පලසනාදයක් ලබා දෙන ඔබ පිළියරක් මේ කටයුතු සාර්ථක කරගන්න ස්තුතියි. මුලින්ම මේ අවස්ථාවට ලැබලා සිටින සියලුම ආරාධනාවන්ගෙන් ආදරණීය ගුරු බෞද්ධයන්ගෙන් සහ මේ අවස්ථාව සංවිධානය කරපු සියලු දෙනාගෙන් අවසරය ප්‍රාර්ථනා කරනවා. සංවාදය මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරෙද්දී මට විශ්වාසයි පැය දෙකක් දෙකමාරක් තියෙයි. පුළුවන් තරම් කොට කරලා කරන්නේ බෝරින් වෙන්නේ නැති වෙන්න කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක. ඔයාලා මාත් එක්ක ගැද වෙලා මේක කරන්න ඕනේ. මේ පැය දෙකමාර වෙලා ඔයාලා මේ දොරෙන් එළියට යන්නේ. ඔයාලා ඊළඟට මොකද්ද කරන්න කියන මානසිකත්වයත් එක්ක මම කොහොමද මගේ ජීවිතය සාර්ථක කරගන්නේ? මම කොහොමද මගේ අරමුණ වලට යන්නේ? මම කොහොමද මේ රට වැදදායි දක්ෂ වටිනා පුරවැසියෙක් වෙන්නේ කියන ඒ වාගේ ඒ ගමන හොයාගෙන තමයි ඔයා යන්නේ. හැමෝම ඉන්න අවුරුදු 18 ළමයි නේද? හැමෝම 18ද? හැමෝම 18. ඒ නීති තුන තමයි අංක 1 නන්දන මහත්තයා. එතකොට මේ ඔයාලගේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, ඔයාලගේ ටීචර්ලා, එතකොට මේක සංවිධානය කරපු අනිත් සියලු දෙනා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඩෙස්ක් පුටු වලට බම්බු වලට මේ බිල්ඩින් එකට කතා කරන්න නෙමෙයි. අපි ආවේ ඔයාලට කතා කරලා ඔයාලට දෙයක් දීලා යන්න. තේරුණාද? ඒක නිසා අතරියක් තියාගන්න එපා. මමත් ඔයාලගේම කෙනෙක් විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. හයියෙන් උත්තර දෙන්න ඕනේ. කෑ ගහලා hina වෙලා හයියෙන් මේ හෝල් එක දෙදරන්න කෑ ගහනවාද අපි? තේරුණාද? මේක දෙදරන්න අපි සතුටු වෙනවා. ලස්සන මතකයක් අරගෙන තමයි අපි ගෙදර යන්නේ. තේරුණාද? ඒක නිසා මම මුලින්ම කියන්නේ ඒකයි. ඒ දේවල් ටික අරගෙන යන්න නම් අනිවාර්යෙන් ඔයාලා මාත් එක්ක එකතු වෙන්න ඕනේ. මේක ඔයාලගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. ඊට පස්සේ බුද්ධිමත්. හරි? බුද්ධිමත් ඉන්න නම් අපි කොහොමද කන්න ඕනේ? බඩ පිරෙන්න බඩ පැලෙන්න කාලේ ඉන්න ඕනේ. කෑවද? කෑම රසයිද? කෑම රසයි. ඔයාලා කාට හරි කිව්වද කෑම රසයි කියලාද? නෑ නේ. ඔයාලට ওই රස කෑම දෙන්න ඕක පිටපස්සේ දාඩියේ මාංශයෙන් අද උදේ පාන්දර ඉඳන් මාංශින කට්ටියක් ඉන්නවා. ඔයාලා ඕනම තැනකට ගියොත් කන්න ඒ කෑම එක පිටපස්සේ එක්කෙනෙක් හෝ කීප දෙනෙක්ගේ විශාල මහන්සියක් තියෙනවා. ඒ මහන්සිය උණ කට්ටිය තමයි අර ඉන්නේ. යාළගේ මහන්සිය නිසා තමයි අපිට අද මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරන්න ළඟට වතුර ටික කෑම ටික රසට හම්බුනේ. ඉතින් යාළුවා හොඳ අත්පොඩියක් ගහලා එයාලගේ මහන්සියට අපි විභාගය දෙනවා. හරි? ඉතින් කීප දෙනා එල්ලෙන්නේ අනිත් කට්ටිය තාමත් වැඩ ඇතුලේ. thank you මල්ලි. යාළගේ මහන්සිය නිසා තමයි අපි අද රසවත් භෝජනයක් භුක්ති විඳින්නේ. අපේ කට්ටිය කෑව 100ක් කෑවා. ළමයිට හයි කියලා ගියා. මං ඊළඟ දවසේ ඊට වඩා රසට හදනවා. තේරුණාද? ඒක තමයි මොටිවේෂන්. ඒක කරන්න. ඒකෙන් මම ප්‍රශ්න අහනවා. හැමෝම උත්තර දෙන්න ඕනේ. හරිද? බලන්කොට ළමයි ඉන්නේ කියලා. අයියෙන් කෑ ගහන්න පුළුවන්. මේ හෝල් එක දෙදරන්න කෑ ගහන්න පුළුවන් වෙන්න ඕනේ. එක ටේබල් එකේ ළමයි 5ක් 6ක් ඉන්නවා. ටීචර් මෙයාලා පිටරණියට බැන්නාම කොහොමද සද්දේ නේ? ටීචර් කෙනෙක්ට පීරියඩ් එකක් එන්න බැරි වුණොත් එහෙම ඔය සද්දේ ඒක මෙතෙන්ටයි ඕනේ. කො අංක එකේ සද්දේ මේ ප්‍රෝග්‍රෑම් එක කරනවද මාත් එක්ක? මාදි. ඔය එක කැලේ
හරි. කො තුන්වෙනි ටේබල් එක කවුද ඉන්නේ? අත උස්සන්න බලන්න. තුන මෙතන. ටීචර් කෙනෙකුත් ඉන්නවා සපෝට් එකට. ටීචර් කෙනෙක් නැති වුණා නම් මාළු මාකට් එක වගේ පන්තිය. කරනව නේද? කරනවද? කරනවද? හදලේක පොඩි වීඩියෝ එකක් තියෙන්නේ. මොනවද ඒක දැක්කේ? ආර්ට්ස් වර්ග දැක්කා. මේ ටේබල් එකේ මොනවද දැක්කේ? පදක්කම් ගොඩක් දැක්කා. මේ ටේබල් එකේ මොනවද දැක්කේ? මොනවද දැක්කද කියන්න බෑ ඒක. පේනවද පැහැදිලිද? අවානි කළුතර කියලා හෝටලයක් තියෙනවා කළුතර. තරුපන්තිය හෝටලයක්. ඉන්ටර්නැෂනල් චේන් එකක්. චෙප්ලා 50ක් 60ක් වැඩ කරන හෝටල් එකක්. ලංකාවට ඩොලර් ගේන ඉන්ටර්නැෂනල් චේන් එකක්. හොටෙල් 600ක් 700ක් තියෙන ලෝකෙ පුරා ලංකාවේ පහක් තියෙනවා. දැනට මම මේ හෝටලේ චෙෆ්ලාගේ ප්‍රධාන විධායක සුභවේදී කියන්නේ ප්‍රධානම එක්සිකියුටිව් චෙෆ් විදියට තමයි වැඩ කරන්නේ. චෙෆ්ලාගේ ප්‍රධානියා විදියට. මම චෙෆ් කෙනෙක්. මම චෙෆ්ලාට අදාළ ප්‍රොෆෙෂනල් ට්‍රේනින්ග්ස් තමයි කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම ඒවා කරන්නේ වෘත්තීය සුභවේදීන්ට. මෙතන වෘත්තීය සුභවේදීන් නැති නිසා චෙෆ් කෙනෙක් වෙන්න ආස කෙනෙක් ඉන්නවා නම් එයාලට පොඩි වැදගත්කමක් වෙයි කියලා මම ප්‍රොෆෙෂනල් කැලල පොඩ්ඩක් කරනවා. මම වැඩියෙන්ම කරන්නේ මොටිවේෂනල් ලෙක්චරේෂන් කියන්නේ ඔයාලව මම ටියුන් අප් කරනවා ඔයාලගේ ඊළඟ ටාගට් එකට ඊළඟ ගෝල් එකට කැම්ප් වල හයිජීන් සහ ආහාරවල සුරක්ෂිතතාවය පිළිබඳව අපිට ලොකු පරස්සයක් ඉගෙන ගන්න තියෙනවා මම ඒවයි ගොඩක් ඉගෙන ගත්තේ ලංකාවෙන් නෙමෙයි පිටරට ඉද්දී තැඹිලි විකුණන මොනස් එක තැඹිලි කප කප විකුණනවා මම නිකම්ම කතා කරලා අංකල් තැඹිලි වල කීයද කියලා ඒ කාලේ තැඹිලි වල පොඩි ගාන දැන් 16 කියන්නේ සාමාන්‍යයෙන් අපි ටීනේජර් කියලා කියන 16 19 අතර නේ 15 16 17 18 19 just තමයි 20 එන්නේ ඔය කාලේ හිතට මුල් වෙලා තමයි අපි තීරණ ගන්නේ මං පොඩි කතන්දරයකුත් එක්ක හිත කොහොමද ඔයාලට ඕන විදිහට අවබෝධ කරගන්නේ කියලා පොඩි කතාවකුත් කියලා දෙනවා ඉස්සරහට තේරුණාද ඔළුවට ගියාද මේක ඊට පස්සේ එතනින් පටන් ගත්ත මං ඕ ලෙවල් ලියනවා ගමේ තියෙන හොඳම රිසල්ට් එක මම දානවා ගණන් වලට විතරයි මට ෂුවර් එකක් තිබිලා ඒකක් නැතුව බී වුනේ විද්‍යාවේ සිංහලයේ සමාජාධ්‍යයනයේ බුද්ධ ආගමේ සිංහල සාහිත්‍යයේ ප්‍රධාන විෂය ඔක්කොටම ගමේ තිබුණු ගමේ ඒ වෙනකම් ඉතිහාසවල ළමෙක් දාපු හොඳම රිසල්ට් එක දැම්මා කඩික් කඩ පන්ති ගිහිල්ලා පන්ති යන්නේ පළවෙනි දවස් විතරයි ඒ දෙවෙනි දවස් කාඩ් එක ගන්න එනවා කාඩ් එක ගන්න කොහෙද සල්ලි තියෙන්නේ වැඩිම මෙඩල් ගත්ත හොට් ලෙවල් ආන්නේ මේ ෆස්ට් ටයිම් වෙන්නේ මේ කොළඹ කම්පිටිෂන් එකට මෙයාලා ට්‍රේන් කරා 55ක් ඉන්න ළමයි හැමෝම දාන හැමෝටම කිචන් එකේ ස්ටුඩන්ට් කියලා ටීම් ස්ටුඩන්ට් කියලා ටීම් එකක් ඉන්නවා තමයි ගැනතේ එයාලා තමයි අපිට සපෝට් එක දෙන්නේ අපි හැම දේවල් වලට ප්ලේට් අරන් දීලා අරන් ඔක්කොම වැඩ වලට සපෝට් කරන්න එයාලා තමයි ඔපරේෂන් එකේදී ඒ ටීම් එකේ කට්ටියටත් තියෙනවා කෑම හදලා මෙඩල් ඒ තැනකට යනකම් මට මගේ ටීම් එක හදන්න පුළුවන් වුණා මට දැන් මගේ ටීම් එක ගැන මාර විශ්වාසයි ගිය අවුරුද්දේ මැච් තිබුණේ ගිය අවුරුද්දේ 2025 නොවැම්බර් එනවා සදර්න් කලර් කම්පිටිෂන් එක සදර්න් කියන්නේ ඩවුන් සවුත් වලට යන එක මොරටුවේ පටන් ගත්තාම යාළුවට යනකම් හැම හෝටලෙම මේ කම්පිටිෂන් එකට එනවා මම ඒකදී කියනවා යාළුවට මේකේ අවුස්ට්‍රේලියානු එක මම පළවෙනි දවසේ කිව්වා වගේ මේ හෝටලෙට ගේනවා කියලා ෆස්ට් ටයිම් අපි පාර්ටිසිපේට් කරන්නේ අවුරුදු ගානක් තියෙන කම්පිටිෂන් එකක් අවුරුදු ගානක් try කරන කම්පිටිෂන් එකක් මේ හැබැයි මම මගේ ටීම් එක ඕගනයිස් කරා එයාලව මොටිවේට් කරා එයාලට හරි දෙයක් ගන්නවා අපි පාර්ටිසිපේට් කරපු පළවෙනි තරගෙම එතන තිබුණේ ට්‍රෝෆි 6යි best outstanding hotel culinary team එක best outstanding hot kitchen chef best outstanding pastry chef best outstanding apprentice chef best outstanding artist best outstanding mixologist කියලා FAB බීම හදන කෙනා artist chef විතරයි අපේ දෙවෙනියා වෙන්නේ ඒ ඉවෙන්ට් එකේම එක ඉවෙන්ට් එකකට පාර්ටිසිපේට් කරන chefලා 100 ගාණක් හිටියා 100 ගාණක් අතරින් මගේ ටීම් එක දැන් මම පළවෙනි ටික විහි කරනවා තේරුණාද
එතකොට මේ මොටිවේෂන් එකේ වැදගත්කම මොකද්ද? මට කොතින්ද පන්න රයාවි. අර එදා කරවල විකුණුම කොල්ලම තමයි නේද? මගේ මොකුත් වෙනස් වෙලා නැහැ. අපි දිනු කරන්න ඕනේ අපි. අපිට දිනු කරන්න පුළුවන් දේවල් හම්බෙලා තියෙන්නේ. අපි දිනු කරන්න ඕනේ අපේ මොළය, අපේ සිත, අපේ බුද්ධිය. එතකොට මේ සංසදය හැදුන විදිහ මම කියන්නම්. මේ සංසදය හැදිලා තියෙන්නේ ලංකාවේ වෘත්තීය සූපවේදීන්ගේ දියුණුව උදෙසා. ඒ වෘත්තීය සූපවේදීන්ට අවශ්‍ය දැනුම එයාලගේ කුසලතා වර්ධනය කරන්න හැදුණු සංසදයක් තමයි මේක. මේක ගැන මම කරපු වීඩියෝ එකකුත් තියෙනවා YouTube වල එහෙම යනවා. මම ඒක දාන්නම්. ඒතකොට ඔයාලට ලොකු අයිඩියක් ගන්න පුළුවන් එකකින් වේගෙන් යන වීඩියෝ එකක්. මම එතකන් ඔයාලට මේ දේවල් ටික කියලා දෙන්නම්. එතකොට මේ සංසදේ ඉන්න චෑමන් කෙනෙක් එයා තමයි මුල්ම පුරුක ජෙෆ් ජෙරාඩ් මෙන්ඩිස් කියලා. එතකොට මේ සංසදය හා සමාන තව සංසද තියෙනවා. චෙෆ්ලා එකතු වුණා. හැබැයි මේක තමයි දැන් ලංකාවේ තියෙන ලොකුම සූපවේදීන්ගේ සංසදය. එතකොට මේ ජැකට් එක මේක ගහගෙන ඉන්නවනම් එයා ලෝක සූපවේදීන්ගේ සංගමයේ මෙම්බර් කෙනෙක්. එතකොට මේක ගහගෙන ඉන්නවනම් එයා චෙෆ් ගිල්ඩ් ඔෆ් ලංකා කියන්නේ ලංකාවේ සූපවේදීන්ගේ සංසදයේ මෙම්බර් කෙනෙක්. මේ ලෝක සූපවේදීන්ගේ සංසදයේ 37 වෙනි රට විදිහට තමයි අපි ලංකාව ලියාපදිංචි කරලා තියෙන්නේ. එතකොට මේකේ ප්‍රසිද්ධම දේ තමයි මම අර කිව්වා වගේ කම්පිටිෂන්. මේකේ රීජනල් වයිස් ඒ කියන්නේ දිස්ත්‍රික්ට් එකෙන් දිස්ත්‍රික්ට් එකට පොඩි පොඩි කම්පිටිෂන් තියෙනවා. ඒ කම්පිටිෂන් වලින් හොඳ දක්ෂයෝ තෝරගන්නවා. තෝරගෙන සමස්ත ලංකා මට්ටමින් තියෙනවා. සමස්ත ලංකා මට්ටමින් කියලා ඒකේ හොඳම දක්ෂයෝ තෝරගන්නවා. එයාලව ආසියාවට ගෙනියනවා. ආසියාවේ රටවල් අතර තියෙන තරඟ වලට සම්බන්ධ කරනවා. ඒ වගේ දක්ෂයෝ තෝරලා තේරුනොත් එයාලව ලෝක කුසලාණයට. එහෙම නැත්නම් ඔලිම්පික් යනකම් මේක යනවා. ඔයාලා විශ්වාස කරනවා මේ පුංචි රටෙන් එකපාරක් චෙෆ් දිමුතු කියලා ඉන්නවා අති දක්ෂ චෙෆ් කෙනෙක්. එයා ටීම් එකක් ගෙනහිල්ලා ඔලිම්පික් වල චැම්පියන්ස්ලා වුණ රටක් මේක. සුපර්වේදී. බලලා මිඩල් ඊස්ට් වල කවුරු හරි ඉන්නවනම් කෝල් එකක් දීලා බලන්න. ඩුබායි, අබුඩාබි, කටාර්, බහරේන්, විතර මෝල්ඩිව්ස් ඔය හැම රටකම ඉන්න සුපර්වේදීන්ගේ විශේෂම පේස්ට්‍රිය, කිචන් ආටිස්ට්ලා, එහෙම නැත්නම් හොට් කිචන් එකේ ඉන්න පළවෙනියා හෝ දෙවෙනියා, එක්සිකියුටිව් චෙෆ් හෝ දෙවෙනියා සූ ෂෙෆ් අනිවාර්යෙන් ලංකාවේ කෙනෙක්. ඉන්දියන් චෙෆ් කෙනෙක් ආවද හදන්නේ ඉන්දියන් කෑම විතරයි. එතකොට මොරොක්කන් චෙෆ් කෙනෙක් ආවද හදන්නේ මොරොක්කන් කෑම විතරයි. අරබික් චෙෆ් කෙනෙක් දන්නේ අරබික් කෑම විතරයි. ඉතින් අවුරුදු ගානක් තිස්සේ හිටපු චෙෆ්ලා ඒ රටවල් වල ගිහිල්ලා හදපු ඒ කීර්තිය නිසා තමයි අදටත් ලංකාවෙන් ළමයි ගන්න එනේ හෝටල් වල සේවයට. ඉතින් දැන් ගොඩක් ළමයි බලන්නේ මාස 3-4ක 5ක කෝස් එකක් කරලා රටපයින්. හැබැයි කලින් ඒ ගියපු චෙෆ්ලා කරේ අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් එක අරගෙන ඉගෙනගෙන මහන්සි වෙලා ඒ රටවල් වල ලංකාවේ නම හොඳ තැනක හැදුවා. ඉතින් මම කියන්නේ ආදරෙන් ළමයි කවුරු හරි කෙනෙක් ඉන්නවනම් හොටල් ස්කූල් ගිහලා රට යන්න පඩි හොඳයි ඇත්ත. හැබැයි හරියට ඉගෙනගෙන යන්න. හොඳට ඉගෙනගෙන තමයි අපි යන්න ඕන රටකට යනවා. එතකොට මේකෙන් තව ජූනියර් චැප්ටර්ටත් කම්පිටිෂන් තියෙනවා. ඉස්කෝලේ යන ළමයින්ට, එතකොට පොඩි ළමයින්ට ඒ වයස් සීමා වලට කම්පිටිෂන් තියෙනවා. ඒකේ ලංකාවේ හොඳම ජූනියර් චැප්ටර් තෝරනවා. යාළුවන්ට ශිෂ්‍යත්ව දෙනවා. යාළුවන්ට වැඩිදුර අධ්‍යාපනයට උදව් කරනවා. මේ තියෙන්නේ ඒ වගේ වර්ල්ඩ් චෙෆ් කොන්ග්‍රස් එක. මේක අවුරුද්දකට සැරයක් තමයි එකතු වෙන්නේ. ඉතින් මේකටත් ලංකාව නියෝජනය කරන ගොඩාක් සීනියර් චෙෆ්ලා තමයි යන්නේ මේකට. වයසින්, එක්ස්පීරියන්ස් එකෙන්, ටැලන්ට් එකෙන් ඒ හැම දෙයකින් ගොඩක් පොඩි ඉන්න චෙෆ්ලා තමයි මේ කොන්ග්‍රස් එක නියෝජනය කරන්න යන්නේ ලංකාවේ නියෝජිත දවසක මාත් මෙතෙන්ට යනවා කියන එක. එතකොට මෙන්න මේ පළවෙනියට ඉන්නේ චෙෆ් දිමුතු. අර ඉන්න චෙෆ් ජෙරාඩ් එයා තමයි මේකේ චෙයාමන්. මෙයාලා තමයි ටීම් එක කරන් ගිහිල්ලා ලංකාවට ඔලිම්පික් චැම්පියන්ෂිප් එකක් ගේන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ ඒ කම්පිටිෂන් වල හදන චොකලට් වලින්, බටර් වලින්, වෙජිටබල් වලින් එක එක නිර්මාණ කරන්න පුළුවන්. ඒ නිර්මාණ වල තියෙන තාත්වික බවත් එක්ක එයාලට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඒ ජයග්‍රහණ හරහා ඒ කට්ටියට එයාලගේ වෘත්තීය ජීවිතය තවත් උඩට සාර්ථක කරගෙන ගෙනියන්න පුළුවන්. මේ රතු පාට මෙන්න දාලා තියෙන ලංකාවේ කම්පිටිෂන් එක දිනපු ටීම් එක. එතකොට මේ යටින් මේ ඉන්නේ අලු පාට ඇඳලා ඒත් ඒ වගේ රටින් පිටට ගිහිල්ලා කම්පිටිෂන් නැතිලා ආපු එක. එතකොට අර සිංහ කොඩියක් එන්නේ ඒත් ඒ වගේ තවත් කම්පිටිෂන් එක. මේ කම්පිටිෂන් වල ඉවරයක් නැහැ. අවුරුද්දට කම්පිටිෂන් 20ක් 30ක් තියෙන එක එක රටවල් වල. ඉතින් ඒ වගේ ඒ කම්පිටිෂන් වල හදපු කෑම බලන්න බලා ගන්න පුළුවන්. ඒ හැම දෙයකම තියෙන නිර්මාණශීලීත්වය. කිසිම දෙයක් පරණ දෙයක් නැහැ. හැමදේම අලුත්. අලුතෙන් හදපු දේවල් තියෙන්නේ. මේ කල්නරි දැනුම අරගෙන මෝල්ඩිව්ස් වලට ගිහිල්ලා කරපු ට්‍රේනින් එකක් අහලා ට්‍රේනින් එකක් දෙනවා ඒ චෙෆ්ලාට. එතකොට මේ ඉන්නේ ජජ් පැනල් එකක්. මේ ජජ් පැනල් එකේ ගොඩක් ලංකාවේ චෙෆ්ලා ඉන්නවා. ඉන්ටර්නැෂනල් ජජ් පැනල් එකක්. එතකොට ලංකාවේ සුපර්වේදියේ කොතනද තියෙන්නේ කියලා ඔයාලට තේරෙනවා ඇති. ඉන්ටර්නැෂනල් ජජ් පැනල් එකක් ලංකාවේ චෙෆ්ලා 3-4 දෙනෙක් ඉන්නවා. මේ තියෙන ජජ් පැනල් වල ඉන්න ජජ්ලා කම්පිටිෂන් ජජ් කරනවා. එයාලට සෙමිනාර් එකට ආවේ මෙන්න මේ චෙෆ්ලා දෙන්න. ඇවිල්ලා වැඩමුළු තියලා ඒ චෙෆ්ලා හැදුවා. ඒ චෙෆ්ලා හදපු ප්‍රෝග්‍රෑම් එක තමයි මේ තියෙන්නේ.
එතන අර ෆොටෝ එකේ මාත් තියෙන මාතේ ට්‍රේනින් එක ගත්තා. මේ තියෙන මේ වගේ මීටින් එකක් ජනරල් මැනේජර්ස්ලා හෝටල් වල සහ චෙෆ්ලා අතර තියෙන හමු ඉස්සරහට කොහොමද අපි මේ හොටෙල් ශේෂ්ත්‍රය ගෙනියන්නේ කියලා තියෙන මීටින්. එතකොට අපි ડોක්ටර්ස්ලාත් එක්ක මීටින් තියෙනවා. ડોක්ටර්ස්ලාගේ චෙෆ්ලාගේ තියෙන සම්බන්ධය මොකක්ද? ડોක්ටර්ස්ලාගේ චෙෆ්ලාගේ තියෙන සම්බන්ධය. ડોක්ටර්ස්ලා ඉන්නේ ලෙඩක් හැදුනට පස්සේ බෙහෙත් දෙන්න. හැබැයි චෙෆ්ලා ඉන්නේ ලෙඩක් හැදෙන්නේ නැතුව කෑම එකක් ගන්න කොහොමද කියලා කෑම එකක් හදන්න. තේරුණාද? අලුත් කෑම හඳුන්වා දෙන්න ලෙඩ අඩු. සිරුරට අවශ්‍ය පෝෂණය වැඩි. අලුත් නවනිපැයුම් කරන තමයි චෙෆ්ලා ඉන්නේ. එතකොට චෙෆ්ගේ වැඩේ හරියට කරොත් ડોක්ටර්ට තියෙන ලෝඩ් එක ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒකට චෙෆ්ලාට තනියම කරන්න තියෙන දැනුම අඩුයි. ඒ නිසා ડોක්ටර්ස්ලාගේ සපෝට් එක ගන්නවා. ડોක්ටර්ස්ලාට තනියම කරන්න යාලා නොදන්න දේවල් චෙෆ්ලාගෙන් අරගන්න. ඉතින් බොහොම සියද යන වැඩසටහනක් මේක. ડોක්ටර්ස්ලාට කෑම හදන විදිය කියලා දෙන එකක් අලුත් නිෂ්පාදන. තව ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. චෙෆ්ලා එකතු කරන්න, ගැදර කරන්න, එකමුතු කරන්න හැදුණු ප්‍රෝග්‍රෑම් එකක්. ඉස්කෝල වලට ආධාර අරගෙන ගිහිල්ලා උදව් කරන ඡායාරූප. මතක් කරන්න මතකයි නම් අම්මා දා මොනවද ගාව විදිය? ඒ අම්මගේ මොනවද දුකක් දෙන්නවට පුළුවන්ද? ඒ තාත්තගේ මොනවද දුකක් දෙන්න පුළුවන්ද? බලන්න වාගේ ලස්සන. වාගේ ලස්සන බලන ගමන් වා හිතන්න මේ ජීවිතේ වා කොච්චරනම් ප්‍රශ්න වල මොන දිලාද මේ ආවිලා ඉන්නේ මෙතනද? මේ කන්නාඩිය ඉස්සරහට. අවුරුදු 18ක් පුරාවට මොනතරම්නම් ප්‍රශ්න වලට මුහුණ දුන්නද? ප්‍රශ්නලත් නොසලී වාගේ කන්නාඩිය ඉස්සරහ ඉන්නවා. යෝධයෙක් වගේ. වාගේ ශක්තිය වර්ධ වෙනවද? වාට හොඳ ශක්තියක් කියන ආඩක දැනෙනවද? එහෙනම් හැමෝටම සුබ දවසක්. ඔයගොල්ලෝ හිතන්න එපා මේ ලැබිච්ච මේ අවස්ථාව. මේ එතුමා මේ කඩගිරියේ කඩාකඩේ ඔයගොල්ලෝගේ ඔළුවට යමක් දාන්න හැදී හවස 5 විතර වෙනකොට අපේ වැඩසටහන අවසන් වුණා. ඒ සහභාගී වූ දරුවන්ට ජීවිතේ කවදාවත් ලැබපු නැති අලුත් අත්දැකීමක් දීලා එන්න අපිට පුළුවන් වුණා. කාලගුණයත් යහපත් නිසා මොන හරි දෙයක් කාලා උණු ප්ලේන් ටිකක් බීලා යන්න අපි තීරණය කළා. ඉතින් මේ වගේ ලස්සන vlog එකකින් අපි ආයෙත් හම්බ වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.